අහසේ තියෙන තරු කැටවලට වඩා ඇස් දන් දුන්නා ලෝතුරා බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනය. මේ සතර මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දුන්නා ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනය. මහ පොළොවේ තියෙන මේ පස්වලට වඩා ශරීර මාංශයේ දන් දුන්නා දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනය. තමන්ගේ අමුදරුවන් පවා දන් දුන්නා. ජීවිතේ පවා පරිත්‍යාග කරමින් පරමත්ත පාරමී පිරුවා. පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට දස පාරමිතා සම්පූර්ණ කරලයි උන්වහන්සේ බුදුවරු 24 නමක් සම්මුඛ වෙලා සූවිසි විවරණ ලබාගෙනයි මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ.